සුබම සුබ දවසක් කියලා. ඉතින් ඔයාලව හරියම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයාලට මම අද අරගෙන එන්නේ හරිම ලේසියෙන් හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් රස රෙසිපි එකක්. ඉතින් මම මේක අද හදන්නේ පිටතර වලින්. ඉතින් ඔයාලත් බලන්නකො මේ විදිහට හදලා තියනවාද කියලා. අපි ඉතින් ගෙදරදී ගොඩක් කන්නේ තම්බලා, බෙදලා ඔන්න ඔය විදිහටනේ. ඉතින් මම අද ඔයාලට අරගෙන එන්නේ පිටතර වලින් රස ලුණු මිරිසක් හදාගන්න විදිහ. ඉතින් එහෙනම් ගොඩක් කාලයක් නැතුව අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මම මේක හදන්නේ මෙන්න මේ වගේ බිත්තර ගෙඩි දෙකකින්. ඉතින් මේ බිත්තර ගෙඩි දෙක හොඳටම තඹගත්තේ නෑ. පොඩ්ඩක් අර half boil ගතියට වගේ තමයි මම මේක තඹගත්තේ. ඊළඟට අපිට මේක හදාගන්න උවමනා වෙනවා මෙන්න මේ විදිහට පුංචියට කපාගත්ත ලුණු ටිකක්. ඉතින් මම නම් මෙතනදි ගත්තේ ලොකු ලුණු. මේකට රතු ලුණු උනත් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ රස අනුව, සැර අනුව අම්මිරිස් මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මම අම්මිරිස් කරත් දෙකක් තමයි කපලා ගත්තේ. ඒ වගේම මම කැරට් පොඩ්ඩකුත් ගත්තා. මෙන්න මේ විදිහට පුංචිවට ග්‍රේට් කරලා තමයි අරගත්තේ. ඉතින් එහෙනම් අපි හදමු. ඉස්සර වෙලාම මම මේ අපි තඹගත්ත බිත්තර ගෙඩි දෙක ඉඩ ඇති පොඩි භාජනයකට දාගන්නවා. ඉතින් මං කිව්වා ඔයාලට මේක මං half boil වෙන්න ඒ කියන්නේ අර ගොඩක්ම නෙමේ සාමාන්‍ය ගානට තමයි තඹගත්තේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට මේක පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඉතින් අපි හැමදාම ඉතින් බිත්තර කන්නේ ඔයාලා දන්න එක්ක තඹලා එහෙමත් නැත්නම් ඔම්ලට් දාලා ඔන්න ඒ ක්‍රම දෙකටනේ. ඉතින් මං හිතනවා මේක ටිකක් ඔයාලට වෙනස් වෙයි. සමහර විට ඉතින් ඔයාලා මේක හදලා කාලත් ඇති. ඉතින් මේ මම නම් හදන්නේ පළවෙනි වතාවට. ඉතින් මෙන්න මේ ගානට මේ පොඩි කරගත්තාම ඇති. ඊළඟට මම මේකට එකතු කරනවා පොඩි උඩ කබාගත්ත ලුණුයි අමු මිරිසුයි. ඉතින් ලුණු ටිකක් වැඩි වුණු තරමට මේක රසයි. ඉතින් ඊළඟට මම අපි අර හීනියට කපාගත්ත කැරට් ටික එකතු කරනවා. ඉතින් මේකට කැරට්ම කියලා නෑ සාමාන්‍යයෙන් අපිට සලාද හදලා කන්න පුළුවන් වගේ මොන හරි එළවලු ටිකක් මේකට එකතු කරත් කමක් නැහැ. ඊළඟට ඉතින් රස අනුව ලුණු චුට්ටක් එකතු කරනවා. ගම්බිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරන ඉතින් ගොඩක් එකතු කරන්නේ මොකද මං අම්මිරිස් කරල් දෙක තුනක් පොඩි වෙලා කපලා දාගත්ත හින්දා. ඉතින් මේක සැරට කන්න කැමති කෙනෙකුට මේ දේවල් වැඩි කරලා හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම මේකට දෙහි ටිකක් එකතු කරනවා. එකතු කරනවා දෙහි බෑවා. ඉතින් මේකට දෙහි එකතු කරාම හරිම රසයි. මේ විදිහට පොඩ්ඩක් එකතු කරගන්නවා. ඉතින් ඔය විදිහට අවශ්‍ය කරන ටික එකතු කරගත්තට පස්සේ අපිට තියෙන මේ ටික හොඳට කලවම් කරගන්න. මම මේක හදාගන්නේ බත් කන්න. හැබැයි සෑන්ඩ්විචස් හදද්දිත් මේ විදිහට බිත්තර හදලා ගන්න පුළුවන්. එතනදී ඔයා කරන්න ඕනේ එක්ක බටර් ටිකක්, එහෙමත් නැත්නම් මොන හරි හොඳ ඔයිල් එකක්, එහෙමත් නැත්නම් මයෝනිස් ටිකක් මේකට එකතු කරගත්තාම සෑන්ඩ්විචස් එකට මේක හරිම රසයි. ඒ වගේම තමයි මෙතනදී ඔයාලට බත් එක්ක කන්න උනත් එකතු කරගන්න පුළුවන් මේකටම ඔලිව් ඔයිල් ටිකක්. ගුණ වගේමයි රසයි, රස වගේම ගුණයි. ඉතින් ඒ වුණාට මට දැන් ඔලිව් ඔයිල් නැති හින්දා මම මේ විදිහට හොඳට මේක අඩුම කුඩුම ටික දාලා කලවම් කරගත්තා. දැන් ඉතින් හදලා ඉවරයි. හැදුවට පස්සේ ඉතින් ලුණු කොහොමද කියලා බලන්න එපා. ඉතින් මම මේ හදන්නේ කොහොමද රස කියලා චුට්ටක් බලන්න. අපි හදාගත්ත බිත්තර එක. ඉතින් අපි බලමු මේක කොහොමද කියලා. පොඩ්ඩක් විතර සැරයි මොකද මට අම්මිරිස් කෑල්ලක් හැපුණා. ඉතින් අමුමිරිස්, එතකොට ගම්බිරිස් කුඩු ඔක්කොම දෙහි ලුණු ඔක්කොම මික්ස් වෙලා මේක මාරම රසයි. ඔන්න එහෙනම් ඔයාටත් පුළුවන් මෙන්න මේ වගේ සිම්පල් අලුත් විදිහට හැමදාම කන විදිහට නෙමෙයි පොඩ්ඩක් වෙනස් විදිහට ඔයාගේ ගෙදර කට්ටියට හදලා දෙන්න. එහෙනම් ඉතින් ඔයත් හදලා බලන්නකෝ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලට ගොඩක්ම ස්තුතියි. ඉතින් අමතක නොකර ඔයා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරගෙන යන්න. ඒ වගේම like එකකුත් දාගෙන අදහසකුත් ලියාගෙන යන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා.